හැමදාම කන්න හිතෙන විදියට තුබ කරවිල හදමුද? MS කිචන් එකට ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අපි බලමු කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන වෙන්නේ කියලා. ඕන කරන දේවල් ටික සේරම දාලා තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලම වීඩියෝ එක බලන්න එකතු වෙන්න. තුබ කරවිල ටික හොඳට සෝදගෙන අරගන්න. කෑලි වලට කපා ගමු. කෑලි 4ක් වෙන්න කපා ගන්න. ඔන්න දැන් අපි තුබ කරවිල ටික කපාගෙන තියෙන්නේ. එන්න අපි යමු කරිය හදාගන්න. මැටි ඇතිලි එක හදාගන්නේ පොල් තෙල් මේසැන්දක් දාලා තියෙනවා. තෙල් එක රත් වුනහම දාගන්න අබ ඇට ටිකකුයි උළුහල් ටිකකුයි දාලා තෙල් එක රත් වෙනවත් එක්කම දාගන්න කොටාගත්ත සුදු ලූණු, රම්ප, රතු ලූණු, අමු මිරිස්, කුරුදු පොතු 2-3කුත් අරන් තියෙනවා. තක්කාලි ගෙඩියක් පොඩියට කපාගෙන තියෙනවා. ඒකත් දාගන්න. ඔක්කොම ටික ටෙම්පරාදු කරගන්න. කහ කුඩු චුට්ටක් දාගන්න. තේ හැදි කාලක් විතර. අමු 3-5 තේ හැදි භාගයක්. ලුණු කුඩු තේ හැන්දක් දාගන්න. මිරිස් කුඩු තේ හැදි භාගයක්. ඔක්කොම ටික හොඳට කලවම් කරන්න. තුබ කරවිල ටික දාගන්න. දාලා හොඳට කලවම් කරන්න. අපි ඊට පස්සේ මේකට දාගන්න ඕනේ පොල් කිරි, මිටි කිරි දාගන්න. මිටි කිරි ටිකක් දාගන්නවා. තැම්බෙනකම් වහලා තියාගන්න. ඔන්න දැන් අපේ තුබ කරවිල කරිය තැම්බිලා තියෙන්නේ. කරිය නටනවා. මේ වෙලාවේදී අපි දාගන්න ඕනේ බැදපු 3-5 වලින් තේ හැන්දක්. තේ හැන්දක් පුරවලම දාගන්න. අන්තිමටම මේ වගේ බැදපු 3-5 දාගත්තාම හොඳ පාටක් වගේම රසයක් එකතු වෙනවා අපේ කරියට. හොඳට කලවම් කරලා ලිප ඔෆ් කරගන්න තියෙන්නේ. ඔන්න මේ විදිහට තමයි ගොඩක් ලේසියෙන් රසට තුබ කරවිල කරියක් හදාගන්නේ. පොඩ්ඩක්වත් තිත්ත නැහැ, රසට කන්න පුළුවන්. ඔයා මේ විදිහට තුබ කරවිල හැදුවොත් නම් ගෙදර හැමෝම ආසාවෙන් කනවා. ඒ තරම්ම රසයි. ලේසියෙන් රසට යන්න ආසයි නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාට ඉස්සරහට වීඩියෝ ගොඩාක් බලා ගන්න පුළුවන්. එහෙනම් අතට ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.